තුනුරුවන්ට අගෞරවයක් වෙන්න දෙන්න එපා. අතිශයින් භයානකයි. ඔයාලගේ දරු මල්ලන්න පවා අනාගතේ කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා. ධර්මයට අගෞරව කරන්න එපා. සංඝයාට අගෞරව කරන්න එපා කියලා. බලන්න පින්වතුනි අපි දෙනෝ දහක් මැද මේ ප්‍රතිමා වහන්සේ ළඟ අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා. බෝධීන් වහන්සේ ළඟ වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා. සෑය ළඟ වඳින්නේ බුදුරජාණන් වහන්සේ ළඟ කියලා. නමුත් තරුණ දුවෙක් හරි පුතෙක් හරි මේ වගේ තැනක තනි පංගල මේ තනි වුණොත් ඔවුන් නොසුදුසු දේවල් දොඩනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට කරපු අගෞරවය. ඇයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ හිටියනම් ඔවුන් දොඩන්නේ දැන් පිළිගත්තේ නැහැ ඒක. බෝධීන් වහන්සේ සෑය වඳින්නේ බුදු කෙනෙක් කියලා නම් අපි සෑය ළඟ බෝධිය ළඟ නොපනත්කම් දොඩන්න හොඳ නැහැ. ඒකයි සෑයට බෝධියට පාදික්කන කරන කෙනාටත් ඒ පාපේ බලවත්ව එන්නේ. ඕවා නොදැන්න වෙන වැරදි. තුනුරුවන්ට වෙන වැරදි අවසාන මොහොතේ අපි දන්නේවත් නැතුව මරණ මංචකේ ගිනි ජාලා විදියට පේනවා දරුවනේ. ඒකයි ළඟදි මේ දරුවන්ට අහන්න ලැබුණාද දන්නේ අපි මතක් කළේ. එක උපාසකෙක් බොහෝ දුක් විඳිනකොට මරණ මංචකේ ඒ දරුවෝ තුනුරුවන් කමා කෙරෙව්වා. තුනුරුවන් කමා කරපු ගමන් ගින්දර පේන්නේ නැතුව ගියා. කැලෑවලට ඇදගෙන යන ගතිය නැති වුණා. පින් සිහි වෙන්න ගත්තා. ඔහු මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනේ. මං හිතන්නේ මේ ලෝකෙම මරණ මංචකේ ඉන්න තාත්තා කෙනෙකු තෙරුවන් කමා කරපු එකම පින්වන්ත දරුවා වෙන්න ඇති ඔය. ඇයි දන්නේ නැහනේ. අපාය ගැන කියා ගිනි ගන්නේව ගැන කියා ලෙඩ්ඩු කෑ ගහනකොට මිනිසු කියනවා උන් කරපු ඒවා ඕන්න පේනවා කියනවා මිසක්කා මේ කෙනා ගලවන්න පොටක් පේන්නේ කාටද? ඒ නිසා දිව්‍ය ලෝකයන්ටත් පිනක් තියන අය කොයි තරම්නම් තුනුරුවන්ට කරපු අගෞරවයක් මුල් කරගෙන එක්කෝ ওই ළමා ලපටි විශ්වවිද්‍යාලවල ඉන්නකොට කුණුහරුප සින්දු හදනවා. ඊළඟට රහතන් වහන්සේලාගේ නම් ගන්නවා. පාලියෙන් කුණුහරුප ගාථා හදනවා. පාලි කියන භාෂාව මේ ලෝකේ තියෙන ශ්‍රී සද්ධර්මයත් එක්කනේ. මුළු ත්‍රිපිටකයේම එකම කුණුහරුප වචනයක්වත් නැහැනේ. ඒ වචන ඇරන් කොල්ල කුණුහරුප ගාථා හදනවා. දන්නේ නෑ මේ කට්ටිය එකතු වෙලා hina වෙවි කිව්වට අවසන් මොහොතේ ඒක ගිනි ජාලාවක් විදිහට පේනවා. එයා දන්නේ නැති වුණාට. ඒ නිසා තෙරුවන් ගමන් කරගන්න ඕන හොඳට සිංහලෙන් තේරෙන භාෂාවෙන් හිතට දැනෙන විදිහට.